බිස්නස් ඇඩ්වයිසර් ජූනියර් channel එකට ආව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ව ඔයාලට මුණ ගැස්සනවා කියලා. ඉතින් බිස්නස් ඇඩ්වයිසර් channel එකේ අපිට නිතරම දැක ගන්න පුළුවන් ආයෝජක උපදේශක රසික හේමන්ත මහතා සමග තමයි මම අද කතා කරන්නේ. හැබැයි ඒ වුණාට ආයෝජක උපදේශක කියන්නේ මොකක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඉතින් මන් දන්නේ නැති ගොඩක් දේවල් වගේම ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් අද මම එතුමත් එක්ක කතා කරනවා. මුලින්ම ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද වෙද්දි පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාව ඉගෙනීම කටයුතු වලට අමතරව ක්‍රීඩා වගේ දේවල් කරනවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රියාකාරකම් කරන එක පාසල් යන ළමයින්ට කොච්චර වටිනවද? ඔව් ඇත්තටම අපි ගත්තොත් එහෙම අපි මම මගේ උදාහරණකින් මම කියන්නම්. මම අදටත් මේ තේ එකක් මට කිරි තේ එකක් හදාගන්න ඕන වුණාම මම හදාගන්නේ මට මීට අවුරුදු 30කට විතර කලින් මගේ පාසලේ හිටපු ඒකට අදාළ විෂය උගන්වපු ගුරුතුමිය කියලා දුන්නා තේ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒතකොට මම අදටත් පාවිච්චි කරන්නේ ඒ ක්‍රමේ. එයා කියපු දේවල් මම පාවිච්චි කරනවා. අදටත් මට තේ එකක් හදාගන්න ගෙදර නැත්තම් කවුරුත් මට තේ එකක් හදලා දෙන්න මම තේ එකක් හදන් බොන්නේ ඒ ක්‍රමේ. අන්න ඒකයි අපි පාසල් තුලේදී හෝ ඉගෙන ගන්න හැම දෙයක්ම අපේ අනාගතයට ගොඩාක් වැදගත්. ඔයා මොනවා හරි දෙයක් උයන් ඉගෙන ගන්නවා තේ එකක් හදන්න ඉගෙන ගන්නවා ඒ දේවල් හැම දෙයක්ම හිතන්නකෝ දැන් ඔයාට ගෙදර ඉන්නේ නැද්දි අපි කියමු මේක බලන හැමෝම ගෙදර ඉන්නේ අම්මට අසනීප වෙන්න පුළුවන් අම්මා හොස්පිටලේ ඉන්න පුළුවන් එහෙම නැත්නම් අම්මට තේ එකක් හදලා දෙන්න බෑ අම්මටත් අපිට තේ එකක් හදලා දෙන්න ඒ වගේ සරලවම පොඩි දේවල් ඉගෙන ගැනීම ඊටාම වැදගත්. ඉතින් ඒකෙදි ගොඩක් දුරටම දැන් අපේ පාසල් පද්ධතිය තුල අපි මේ ලොකු දේවල් කරන්න හදනවානේ. ඉතින් මම ඇත්තටම හරි කැමතියි මමත් හැමදාම හිතනවා මේ පොඩි අපි සාමාන්‍ය චූටි කාලේ ඉඳන්ම ක්ලීනින් සර්විස් එකේ ඉඳන්. දැන් අපි සාමාන්‍යයෙන් අපි දන්නවා මමත් ඉස්කෝලේට යනවා පොඩි කට්ටියගේ ඉස්කෝලේ ඉවරලා පටන් ගත්තාම ඉස්කෝලේ ක්ලීන් කරලා දෙන්න අපි යන්න ඕනේ. ඇත්තටම එහෙම දෙන්නේ නැතුව මේ ළමයින්ටම මේ දේවල් කරන්න දීලා එයාලට හැම දෙයක්ම උගන්වීම තුල අනාගතයේ ගොඩාක් දුරටම වැදගත් වෙනවා අපි ඉගෙන ගන්න දේවල්. මොකද ගොඩක් දුරටම අපි දකින්න දැන් මම පොඩ්ඩට ඉස්සෙල්ලා කිව්ව ක්ලීනින් සර්විස් එක ගැන හිතන්නකෝ. ඕක ලොකු බිස්නස් එකක්. අනාගතේ ලෝකේ අපි දන්නවා ලංකාවෙන් ගියපු කට්ටිය ලෝකෙ පිට රටවල් වලට ගිහිල්ලා තමන්ගේම ක්ලීනින් සර්විස් පටන් අරන් කරනවා. ඉතින් අර අපේ රටේ තියෙනවා පොඩ්ඩක් ඒ වගේ ජොබ් එකක් කිව්වහම පොඩි අර හීනමාන තිබ්බනේ පහුගිය කාලවල වල අපි ඒක නැති කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ලොකු දේවල් නේ රෙදි ටිකක් හොදගන්න එව්වා ඒ දේවල් තේ එකක් හදාගන්න කෑම ටිකක් හදාගන්න දේවල් අපි අනිත් පැති පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ අපි ඉගෙන ගන්න දේවල් වලින් ඔය පොන්න ඕන චූටි දේවල් වලින් අපි අපේ ජීවිතේ පටන් ගන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් දුරටම වැදගත් වෙනවා අනාගතයට. ඉතින් උදාහරණයකට මට නම් ගොඩක් දුරට මම ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තා යම් දේවල් අදට මට ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. ඉතින් අපි මෙතනදී බලන්න ඕනේ ගොඩක් දුරටම අපි කරන දේ හරියට කරන්න ඕනේ. අපි කරන්නේ මොකද ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත ඔය පොඩි දේවල් හරියට කරන්න ඕනේ. ඒ ක්‍රමානුකූලව යද්දී අපිට යම් දේවල් තව ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි දැන් සමහරවල් ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් වෙන අපි හොබි එකක් වශයෙන් ඔය සමහරකට දැන් මම පොඩි කාලේ මාළු හැදුවා. මාළු කියන්නේ විසිතුරු මසුන්. ඒක අපි පොඩි කාලේ හැමෝටම තියෙන හීනයක්නේ. අපි සාමාන්‍ය ටැංකිය එක හරි ආසයි බලන්න. හැබැයි මම දන්න මගේ යාළුවෝ ඉන්නවා ඒ විදිහට මාළු හදන්න පටන් අරගෙන අද ඒක එක්ස්පෝර්ට් කරන තත්ත්වයට ඒ කට්ටිය පත් වෙලා තියෙනවා. සමහර ක්‍රීඩා පටන් ගත්ත කට්ටිය අද ඒකෙන් ඉහළටම ගිහිල්ලා තියෙනවා. තමන්ගේ රැකියාව දක්වා ඒ ක්‍රීඩාව යොදවගෙන තියෙනවා. ඉතින් ඒකයි අපි හැමතිස්සෙම බලන්න ඕනේ තමන් පාසල් යන කාලේ ඉගෙන ගන්න පොඩි දේවල් අපි කොහොමද අනාගතයට ප්‍රයෝජනවත් කරගන්නේ කියලා. ඒක අධ්‍යාපනයේ විය යුතු නැහැ. අපි අධ්‍යාපනය කියන දේ වැදගත් මූලිකම දෙයක් ඉගෙනගෙන තියනවා කියන එක ගොඩාක් වැදගත්. බාහිර ක්‍රියාකාරකම් එක්ක අපි යනවා නම් ගොඩාක් දුරටම අපිට ප්‍රයෝජනයක් වෙනවා. අපේ අනාගතේ හදාගන්න. ඒක හැම පැත්තෙන් කොයි පැත්තකින් හෝ වේවා අපිට මේ දේවල් ගොඩාක් ප්‍රයෝජනයක් වෙනවා. අපි හිතන්නේ නැති වෙලාවලට අපිට මේ දේවල් වලින් අපිට ප්‍රයෝජන එනවා. දැන් ඔයා මාත් එක්ක මේ විදිහට කතා බහ කරගෙන මේ වැඩසටහන කරනවා. සමහරලාට ඔයා මේ දේ හොඳට නිපුණත් කරගෙන ගියොත් ඔයාට එන්න පුළුවන් ලොකු ටීවී channel එකකින් අවස්ථාවක්. එන්න මේ අපිට මේ විදිහට කරන්න කියලා. අන්න ඒකද වාට යොදව ගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ අධ්‍යාපන කාලය තුලදී අපි ලබා ගන්න පොඩි දේවල් ගොඩාක් වැඩගත්. විශේෂයෙන් බාහිර ක්‍රියාකාරකම්. ඉතින් අපි ක්‍රීඩාව, අධ්‍යාපනය, හැම අමතර දේවල්
මේ හුඟක් ඇත්තටම සමබර කරලා කරගන්න. දැන් අපි ගත්තොත් චෙස් ක්‍රීඩා මම දන්න මහත්තයෙක් ඉන්නවා. චෙස් එයා ඉස්කෝලේ යන කාලේ එයා කියනවා මම මේක නිකන් ඉස්කෝලෙන් එන්න කියලා කිව්වල පටන් ගත්තලු අද එයා ඒක තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. ඒ දේ යන්න පුළුවන් ඉහළටම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ දේවල් දැන් ක්‍රීඩාව පැත්තයි හැම පැත්තෙම පෞද්ගලිකව හැම දෙයක්ම අපි කරගන්න දේවල් ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ පිළිබඳව අර ෆෝකස් එක තියාගෙන අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි කියන්නේ මම කිව්වේ ප්‍රශ්නෙට උත්තරේ හැම ඉගෙන ගන්න හැම දෙයක්ම කොහොමද අපිට ප්‍රයෝජනයක් වෙනවා අනාගතයේදී. ඒ වගේම ඔබතුමා දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒ කාලේ ක්‍රීඩාවෙන් ලබාගත් දේවල් අද වෙද්දී ඔබතුමා එදිනදා ජීවිතයට යොදාගන්නේ කොහොමද? ඇත්තටම ඒකත් ඒක තමයි කිව්වේ. මම ඉස්කෝලේ යන කාලෙත් ඉස්කෝලේ ක්‍රීඩාවලට පාපන්දු ක්‍රිකට් ඔය හැම ක්‍රීඩාවක්ම ඉතින් අපි කරනවා. අපිට වෙලාව හම්බෙන වෙලාවට දැන් මොකද ඒ කාලේ අපිට තිබ්බා මේ අපිට ගෙවල් වලින් වැඩි ක්‍රීඩාවල වලට යද්දි එච්චර කැමති නැහැ. ඉගෙන ගන්න එහෙම කියනවා. අද මොකද වෙලා අර ක්‍රීඩාවට යවන්න අමාරුයිනේ. ළමයි ගොඩක් දුරටම මේ ඔය ෆෝන් වල ඒ දේවල් වල ළමයි කාලේ ගත කරනවා වැඩිනේ. අපි යන්න පුළුවන් හැම අවස්ථාවෙදී අහුවිච්ච ක්‍රීඩාව කරනවා. නාන්න ගියත් වැවකට නාන්න ගියත් පීනන්න පුරුදු වෙනවා. අපි දැන් ගොඩක් කට්ටිය ස්විමින් වලට වෙනම යනවා. දැන් අපි ස්විමින් කරේ ඇත්තටම කවුරු ඉගෙන නෙවෙයි බලලා. වැව් වල පීනලා ඒ දේවල් කරලා ඇලේ දොලේ ඔය පීනලා ඒ දේවල් කරගන්නවා. ඉතින් ක්‍රීඩා පැත්තෙන් මම පාපන්දු තමයි ඊට හොඳටම කරේ. පාපන්දු ක්‍රීඩාව හොඳටම මේ කියන්නේ සාමාන්‍යයෙන් කරා අපි ක්ලබ් මට්ටමින් ඒ සෙල්ලම් කරා. පව් කාලිනව මම පාපන්දු විනිසුරුවරයෙක් වුණා. ක්ලාස් 2 විනිසුරුවරයෙක් ලෙස ඒ කටයුතුත් කරා. ඉතින් ඒක ගොඩක් දුරටම මට ඉවහල් වුණා. ඉතින් මගේ රැකියාව මට පළවෙනි රැකියාව හම්බුනේ මට රැකියාව දීපු බොස් මට කියනවා ඔයාව මං ගත්තේ මේ ෆුට්බෝල් ගහපු හින්දා කියලා. වෙන මොකුත් බැලුවේ නැහැ කියලා. ඉතින් අපි ඉගෙනගෙනත් ඇවිල්ලා ඒ අධ්‍යාපන මට්ටමත් කරගෙන දේවල් වලින් ඉතින් ඒ අද මේ රැකියාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් සන්තෝසයි. මම කියන්නේ ඒ වගේ තමන්ට තියෙන නිපුණතාව හඳුනා ගන්න. තමන් පාපන්දුද තමන් මොනවද ඒ කරන නිපුණතාව හඳුනගෙන ඒ ඔස්සෙත් යන්න. දැන් අපේ වෙලා තියෙන පහුගිය කාලේ පුරන අපේ කාලේ ගොඩක් දුරටම අපේ දෙමව්පියෝ හැමතිස්සෙම කිව්වා ඒ කාලේ ඉගෙන ගන්න. හැබැයි මොනවද ඉගෙන ගන්න කියන එක නෙවෙයි ඉගෙන ගන්න. ඒ දේ තමයි කිව්වේ. මොනවද ඒ යන පැති නෙවෙයි ඉගෙන ගන්න. ඉගෙනගෙන මොකද උනේ අවසානයේ ඔන්න උසස් පෙළ කරනවා යුනිවර්සිටි යන කට්ටිය යුනිවර්සිටි යනවා ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ජොබ් ප්‍රශ්න ඒ දේවල් තිබ්බා. නමුත් අර අමතර ක්‍රියාකාරකම් කරපු අයට ලොකු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකයි මම හරිම ආසම ක්‍රීඩාවක් පාපන්දු කියන්නේ. ඉතින් දැනටත් මැච් එකක් තිබ්බොත් ටීවී එකේ හරි යද්දි තාම බලනවා. තාම ඉන්න හරි ආසයි ඒවා බලන්න. මොකද ඒක ඉතින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ටීම් වර්ක් එක කොහොමද වැඩ කරන්නේ හරි අමාරුයි. මේ විනාඩි 45ක් එක අර්ධයක් අනිත් අර්ධ විනාඩි 45ක් එහෙම ක්‍රීඩා කරන්න අමාරුයි. ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගොඩාක් ඔය සාමාන්‍ය පැයකමාරක් ක්‍රීඩා කරන්න. ඉතින් ඒ දේවල් ගොඩාක් දුරටම ප්‍රයෝජනවත් වුණා. ඉතින් සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. ඊට අමතරව මම පාපන්දු විනිසුරුවරයෙක් වශයෙන්දිත් එහෙමයි. ඒකත් නිකම් පාස් කරන්නේ නැහැ. ෆිසිකල් පෙන්වන්න ඕනේ. ඒ තියෙන විනාඩි ගානට කිලෝමීටර් මෙච්චරක් දුවලා පෙන්වන්න ඕනේ. ඉතින් ඒව්වා ගොඩක් දුරටම ප්‍රයෝජනවත් වුණා මේ අපේ ජීවිතේ මෙච්චර කාලයක් එද්දි. ඒ දේවල් වලින් ලැබුණු පන්නරය ගොඩාක්ම වැදගත් වුණා. ඒ වගේම ඔබතුමා ආයෝජක උපදේශකවරයෙක් කියනනේ. ඉතින් මේ ආයෝජක උපදේශකවරයෙක් කියන්නේ කවුද කියලා පාසලෙන් අපිට කියලා දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම දැන් මම කිව්වා මට රස්සාවක් මුලින් හම්බුණා. ප්‍රයිවට් කම්පැනි එක හම්බෙලා මට තිබ්බේ මේ මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් විකුණන්න. ඉතින් ඒ කාලේ ඔය කාලේ ඕක දන්නෙත් නෑ කවුරුද. අනිත් මම ඒ කාලේ වැඩ කරෙත් ඔය අනුරාධපුර උතුරු මැද පළාත ඔය පැත්තේ තමයි වැඩ කරේ. අනුරාධපුර පොළොන්නරුව ඔය පැතිවල තමයි වැඩ කරේ. ඒතොර භාණ්ඩාගාර බිල්පත් කියන ඒවා දන්නෙත් නෑ. ඉතින් එතන ඒ ආයෝජන උපදෙස් තමයි අපිට ගිහිල්ලා අපි ගනුදෙනුකාර හම්බෙලා ආයෝජනය කරන්න පුළුවන් අර කරුණු පැහැදිලි කරලා දීලා මේ දේවල් තමයි අපි කරා. මෙහෙමයි දැන් ඒතර ආයෝජනය කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි කියමුකෝ ඔයා ගාව මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඔයා ගාව මුදල් අපි රුපියල් 100ක් තියෙනවා කියලා. එතකොට ඔයාගේ රුපියල් 100 ඔයාට ගිහිල්ලා බැංකුවේ මේ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරලා තියන්න පුළුවන්. ඒකට යම් පොලියක් හම්බ වෙනවා. ඒතකොට ඒකට අපි දන්නවා මම මාසයේ අවසානයේ මෙන්න මේකට මෙච්චර පොලියක් හම්බ වෙනවා. හැබැයි ආයෝජනයක් කරලා කියලා අපි ඒක කරොත් එහෙම ඒකට නිශ්චිතව මෙච්චර මුදලක් ලැබෙයි කියලා අපිට කියන්න බෑ.
ඒකට මෙන්න මෙච්චර මුදලක් අපිට ලැබෙනවා කියලා අපිට එහෙම කියන්න බෑ. අපි යම්කිසි මුදලකට අපි යම්කිසි ක්‍රියාවකට ඒ කියන්නේ මුදල් උපද්දන තැනකට සල්ලි යොදවලා ඒකට කොච්චර අවුරුද්ද අවසානයේ හෝ මාසයේ ආවසානයේ හෝ කොච්චර මේ ලාභයක් එනවද කියන දේ බලනවා. අන්න ඒක තමයි සාමාන්‍ය සරලවම අපි ආයෝජනයක් කරලා කියන්නේ. ඉතින් ආයෝජන විවිධ ක්‍රම තියෙනවා. ඒතකොට අර කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පුළුවන්. මම දැන් අර මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් විකුණලා ඉන්න අතරතුරදී කොටස් වෙළඳපොලේ මෙහෙම ඒ දවස්වල තිබ්බා ආයෝජන උපදේශකවරුන්ට වෙනම විභාගයක්. ඕකට මම ඇප්ලයි කරා. ඒතර ඒකට ඇප්ලයි කරලා ඉතින් ඒ කාලේ අපේ අවුරුද්දක් විතර ඒක තිබ්බා. ඒක කරලා මට ඕන ආයෝජන උපදේශක කියලා අපිට හම්බ වෙනවා සර්ටිෆිකට් එකක්. ඒක තමයි අපි ප්‍රගුණ කරේ. ඒතර ආයෝජනයක් කරන්න ආයෝජනය කරනවා කියන්නේ එතන ඉතිරි කරනවා වගේ දෙයක් තමයි. හැබැයි ඉතිරි කරද්දී ඔයාට නිශ්චිතවම පොලියක් හම්බ වෙනවා. ආයෝජනයක් කරොත් ඔයාට නිශ්චිතවම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒක ඔයා යම්කිසි ව්‍යාපාරයක් කරන්න සල්ලි දාලා බලාගෙන ඉන්නවා මේක දැන් කොච්චර දියුණු වෙයිද ඒ වගේ. ඉතින් ඊට අමතරව ඒකට මොන රිටර්න් එකක් අපිට අර මුදලක් අමතර මුදලක් ලැබෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඔය ආයෝජනයක් කරද්දි වෙන්නේ. අර නිශ්චිතව මුදලක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි කරපු ඒ ව්‍යාපාරේ දියුණු වෙන්න අපිට මුදල් ලැබීමක් වෙනවා. ඉතින් ඒක තමයි ආයෝජන උපදේශකවරයෙකු වශයෙන් අපි කරන්නේ. ගොඩක් ගණදුනුකාරයෝ හම්බෙලා අපි ගණදුනු කරන මහතුරුන් හම්බෙලා එයාලට සල්ලි එයාගේ සල්ලි කොහොමද කළමනාකරණය කරලා ඉතිරි කිරීම කරනවද ආයෝජනය කරනවද මේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් දැන් පාසල් යන අයට කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කිව්වොත් දැන් මේකට මුදල් ඕනේනේ. දැන් පාසල් යන අය කියන්නේ මුදල් උපදින අය නෙවෙයිනේ. හැබැයි දැන් අවස්ථාවල් තියෙනවා ගොඩක් දුරටම පාසල් යන අයටත් මුදල් උපදින්න. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් ඔයාලට ගෙදර ඉඩ පහසුකම් තියෙනවා ගොඩක්. ඔයාලට පුළුවන් ඕකේ මොන හරි ටිකක් හිටවන්න. එහෙම ව්‍යාපාරිකයෝ ඉන්නවා. එහෙම පොඩි කාලෙම ඒ අර ඒක තමයි කියන්නේ අර Tamanට යම්කිසි මේ අනාගතයේ දැක්ම තියෙන අය මෙයා බලනවා මෙන්න තියෙනවා මේ මොනවා හරි මේ ටිකක් තියෙනවා දැන් අපි කියමු මොනවා හරි පාත්තියක් හදනවා ගොටුකොළ පාත්තියක් හදලා මම මේක හදනවා හදලි වෙලා ඔයාට පුළුවන් ඒකෙන් අස්වැන්න අරගෙන ඒක Taman ගෙදරටම විකුණන්න. දැන් අම්මා පොලේ ගිහිල්ලා ගොටුකොළ ගේනවා අම්මට කියනවා අම්මේ හරි මෙන්න මගෙන් ගන්න මම මෙන්න සල්ලි දෙන්න ලාභයට දෙන්නම් මම කියලා ඉවරලා අර ගෙදරම හදපු ටික දීලා එහෙම කරන්න. එහෙම සල්ලි අරගෙන ඒ මුදල් පුළුවන් Tamanට ආයෝජනය කරන්න. ඉතිරි කිරීමක් වශයෙන් ඔයා සේවිංස් account එක නැත්තම් අර සේවිංස් account එකකට අපි මුදල් ඉතිරි කිරීමේ ගිණුමකට මුදල් දැම්මොත් ඔයාට ස්ථාවර මුදලක් නේ ලැබෙන්නේ. නමුත් අනිකුත් ආයෝජන තියෙනවා. ඔයා ඒ වෙන දේවල් වලට කරොත් එහෙම ඔයාගේ ලැබෙන මුදල ස්ථිර නැහැ. ගොඩාක් අඩු වැඩි වීම වෙන්න පුළුවන්. අනේ ඒ වගේ දේවල් වලට ඔයාට යොදවන්න පුළුවන්. ඒ මුදල් හොයාගන්න පුළුවන්. ඒක ක්‍රමයක් මම ඔය කිව්වේ. දැන් ඔයාගේ ගෙදර ඉඩ තියන අයට ඔයාගේ දෙයක් කරන්න පුළුවන්. තමන් හදන ටික ගෙදරටම විකුණනවා. අන්න වැඩිපුර තියෙනවා නම් ගෙදරට යන අල්ලපු ගෙදරට පොඩ්ඩක් විකුණනවා. ඉතින් අර අධ්‍යාපනය කරන ගමන් තමන් කොහොමද මුදලක් හොයාගන්නේ? තමන්ගේ යම්කිසි මුදලක් අපි ආයෝජනයක් වශයෙන් කරන්න කොහොමද හොයාගන්න පුළුවන් ඔය අවස්ථාවල්. දැන් ඉඩකඩ නැති අයට හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල ගොඩාක් තියෙනවා. දැන් අපි හැමෝම කම්පියුටරයක් එක්ක සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට Tamanට පුළුවන් ඔය කම්පියුටර් එකේ යම් වැඩ කරන්න. අපි කියමු Excel වල වැඩ මොනවා හරි ලියුම් ටයිප් කරන ඒවා ඔයාට පුළුවන් නම් කරන්න. ඒවා කරලා ඉවරලා කෙනෙක්ට අලෙවි කරන්න පුළුවන්. අලෙවි කරන්න කියන්නේ දැන් පෞද්ගලිකව මට තියෙනවා මගේ සමහර වැඩ කරගන්න මට ටයිම් එක මදි මට තව කෙනෙක්ගේ සහාය ගන්න ඕනේ. ඒතකොට මට පුළුවන් අර ඒ වගේ පාසල් කවුරු හරි ඉන්නවා නම් ඔයාට මේ දවස් ඇතුළත මේ වැඩ ඉවර කරලා දීලා මම එයාට මුදලක් ගෙවනවා. ඒතකොට ඒ මුදල් පුළුවන් ඔයාට ආයෝජනය කරන්න. ඒතකොට ඒක කොටස් වෙළඳපොලේ ආයෝජනයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොනවා හරි ආයෝජනයක යොදවන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් තව සමහර අය ඔය ආයෝජන කරලා අපි දන්නවා පොඩි ඔය ක්‍රියේටිව් දේවල් ඔය අත්පලඳනා ඒ වගේ දේවල් හදන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අර මුදල් යම්කිසි මුදල් ප්‍රමාණයක් දැන් අපි දෙමාපියන්ගම හැම මුදල් ප්‍රමාණයක්ම ගන්න බෑනේ. එයාලා අපිට උගන්වන්න ඕනේ, කෑම්බීම දෙන්න ඕනේ, ඇඳුම් පැළඳුම් දෙන්න ඕනේ, ටියුෂන් යවන්න ඕනේ, හැමදේම කරනකොට Tamanට පුළුවන් Taman ආයෝජනයක් වශයෙන් අනාගතයේ Tamanට යම් තැනකට යන්න ඕන නම් මෙන්න මේ විදිහේ මුදල් උපයා ගැනීමේ තැන් හොයාගන්න. ඉතින් ඒකට Tamanට වගා කරගන්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් අර අපි බලන්න ඕනේ ඒ මුදල් හොයාගෙන ඒවා කොහොමද නිසි කළමනාකරණයකින් යුතුව ඒ කියන්නේ හරියට මේ දේවල් ටික කොහොමද දාන්නේ. ඉතින් ආයෝජන උපදේශකවරගෙන් අපි කරන්නේ ඔයාගේ මුදලක් තියෙනවා නම් අපිට ඔයාට කියන්න පුළුවන් මෙන්න
විදිහට මෙන්න මේ දැන් මම මේ දවස්වල කොටස් වෙනද පොලේ වැඩ කරන හින්දා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි කොටස් වෙනද පොලේ මෙන්න මේ සමාගම් වල ඔයා මුදල් ආයෝජනය කරන්න කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි ආයෝජනයක් විදිහට සාමාන්‍යයෙන් මගේ වෘත්තියේ මම කරන්නේ. ඒ වගේ හොඳ ආයෝජන අවස්ථා අපේ ආයෝජකයින්ට පෙන්වා දීම. ඉතින් පාසල් යන අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ලෝකයේ කොටස් වෙළඳ පොලේ හොඳම ආයෝජකයෙක් වෙලා ඉන්න වොරන් බොෆට් කියන කෙනා අවුරුදු 11 දී තමයි එයා පටන් ගන්න තියෙන කොටස් වෙළඳ පොල ආයෝජනය කරන්නේ. ඒතකොට එයාගෙන් දැන් අහපුවම එයා කියනවා මට ඊට කලින් පටන් ගන්න තිබ්බනම් තවත් හොඳයි කියලා. ඉතින් ඒ වගේ ක්‍රම තියෙනවා. එයා ලෝකේ කොටස් වෙළඳ පොල සම්බන්ධයෙන් ලොකුම ආයෝජකයෙක් වෙලා ඉන්නවා. ඉතින් පාසල් යන ඔයාටත් ලොකු අවස්ථාවල් තියෙනවා මේ වගේ දේවල් වලට දැම්ම සම්බන්ධ වෙනවා. අපි දන්නේ නැහැ අපි අනාගතේ කොයි තැනක ඉන්නේ කියලා. මොකද තමන් අනාගතයේ උපයන මුදල් කළමනාකරණය කරගන්න එක දැම්ම හිඳන්ම පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මුදල් හම්බ කරනවනේ හැමෝම. මුදල් හම්බ කරාට ඒ මුදල් වියදම් කරන විදිය අපි දන්නේ නැත්තම් අපි කොච්චර මුදල් හම්බ කරත් වැඩක් නැහැ. සමහරලාට මම රුපියල් 100ක් හම්බ කරලා මම හොඳට මාසේ ජීවිතේ මම ඒත් ටික ඔක්කොම කළමනාකරණය යනවා. සමහර රුපියල් 1000ක් හම්බ කරන කෙනෙක්ට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා ඔය ආයෝජනයත් එක්කම ඉදිරි කිරීම ආයෝජන ඔය දේවලුත් එක්කම කළමනාකරණය කර ගැනීම ගොඩාක් දුරට වැදගත් පාසල් යන කාලේ ඉඳන්ම. ඒ වගේම මම අහලා තියෙනවා ඔබතුමා ලංකාවේ වෙන කාලීන තොරතුරු වගේම ලෝකෙ වෙන දේවල් ගැනත් ගොඩක්ම අවධානයෙන් ඉන්නේ කියලා. ඉතින් මෙහෙම අවධානයෙන් එහෙම නැත්නම් මෙහෙම අප්ඩේට් වෙන එක පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොහොමද වැදගත් වෙන්නේ? ඔව් ඇත්තටම ගොඩක් දුරටම දැන් මම නම් මගේ වෘත්තියත් එක්ක ලෝකෙ මොනවද වෙන්නේ? මොකද දැන් අපි ගත්තොත් එහෙම ලෝකෙ ඕනම රටකට රටවල් වල යම් යම් වෙන දේවල් යුද්ධ වෙන්න පුළුවන්. දැන් ඊයේ පෙරේද ඔය භූමිකම්පාවක් ඇති වුණා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසංගත ඒ දේවල් හැම දෙයක් ආපුවාම අපේ සාමාන්‍යයෙන් අපි ඉන්නේ මිනිසුන්ගේ මුදල් එක්ක. සාමාන්‍යයෙන් ගන්නවා ලෝකේ අපි ගත්තොත් එහෙම එක සාමාන්‍යයෙන් ගන්නවා හෙල්ත් එක කියලා. අපේ සෞඛ්‍ය තමයි අපිට වැදගත්ම දේ. දෙක වෙල්ත් එක. වෙල්ත් එක කියන්නේ අපේ ධනය. අපි ඒක කොහොමද කළමනාකරණය කරගෙන යන්නේ. එතකොට මේ ධනය අපේ වත්කම් කළමනාකරණය කරගන්න ඊටාම වැදගත් වෙනවා. අපි ඒකට අදාළ තොරතුරු දැනන් සිටියේ නැත්තම්. මොකද අපි අදාළ තොරතුරු අපි දන්නේ නැත්තම් මෙන්න මේ කොහේ රටක මෙන්න මෙහෙම මේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඔහේ බලාගෙන ඉන්නවා. සමහරට මෙන්න අපේ ආයෝජන අපි කරපුවා ඔක්කොම අඩු වෙලා අපි දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න බෑ. අපි ඒ හින්දා හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ හැම දෙයක් පිළිබඳව. ඒ කියන්නේ ලෝකේ මොනවද වෙන්නේ ඈ? දැන් මේ දවස්වල තියෙනවා ඔය ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් අර තීරු බදු පනවනවා කියලා රටවල් වලට. ඉතින් ඒක දැනගන්න පුළුවන් මේ පාසල් යන අයට. තීරු බදු පනවනවා කියලා අර එයාලා ඒ කියන්නේ එයාලා ආනයනය කරන එයාලා රටට ගන්න බඩු වලට අමතර බද්දක් ගන්නවා. ඒතර ඒ වගේ දේවල් අපේ වගේ රටවල් වලටත් බලපානවා. ඉතින් මේ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. කොවිඩ් වසංගතයක් ආවා. කොවිඩ් වසංගතය තුලදී හොඳ නරක දෙපැත්ත බලන්න ඕනේ. අපි ආයෝජන අපි අපේ දාලා තියෙන මුදල් ටික ඒ මුදල් අපි ඉන්වෙස්ට් කරලා තියෙන තැන් ආයෝජනය කරලා තියෙන තැන් වලට කොහොමද බලපාන්නේ කියන්නේ. ඉතින් ඒකයි ගොඩාක් දුරටම මේ දත්ත ලෝකේ මොනවද වෙන්නේ කියන දේ ගොඩක් දුරටම මගේ ජොබ් එකත් එක්ක වැඩගත්. මම මේ දේවල් එක්ක නිතරම බලන්නේ ඒකයි. මොකද යම් දෙයක් වුණොත් මගේ වෘත්තියට අදාළව මොනවද මට තියෙන බලපෑම. මේකෙන් කොහොමද මගෙත් එක්ක ඉන්න ආයෝජනය කරන අයට මම මොනවද දෙන්න ඕන උපදෙස්. දැන් මේ වෙලාවේ මේ දේ දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. මේකට මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඉතින් ඒක ගොඩක් දුරටම පාසල් යන ළමුන්ටත් දැන් ඒ වගේ දේවල් එක්ක දැනගෙන සිටීම ගොඩාක් වැදගත්. මොකද අද ලෝකෙ ගොඩාක් දියුණුයිනේ. දැන් ඔයාලට ෆෝන් එකක් ගත්තොත් නැත්නම් කම්පියුටර් ඉස්සරහට ගියොත් අන්තර්ජාලය තුලට ගියාට පස්සේ ඔය හැම විස්තරයක්ම අපිට දැනගන්න පුළුවන්. ඒතකොට අපිට ඒක අපි ඒ වලින් අපි හැමතිස්සෙම ඒ වගේ කරුණු වලින් අලුත් වෙන දේවල් දැනගෙන සිටීම තුළ අපිට අනිත් පුද්ගලයෙක් එක්ක කතා කරද්දී වුණත් අපිට එයාටත් එක කියලා දෙන්න බලන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ දේවල් ගැන දැනගන්න කියලා. එතකොට ඔයාට ගොඩක් දුරටම අධ්‍යාපනය කරන කෙනෙක්ට උනත් ගොඩාක් දුරටම වැදගත් වෙනවා මේ අලුත් කරුණු දැන ගැනීම. ලෝකෙ මොනවද වෙන්නේ? එතකොට ඔයාට ඒක කතා කරන්න පුළුවන්. ඔයාගේ ඉස්කෝලේ තියෙන යම් දේවල් වලදී ඔයාට දේවල් මෙන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා. ලෝකේ මොනවද වෙන්නේ කියන දේවල් දැන ගැනීම ගොඩාක් දුරටම
වැදගත්. ඉතින් ඒක ගොඩක් දුරටම අපි අර ආර්ථිකමය පැත්තෙන් ගොඩාක් වැදගත් වෙනවා මේ කරුණු කාරණා. හේතුව අර මේ මොකද මේ ලෝකේ හැම දෙයක්ම දැන් මුදල් මත රඳා පවතින දෙයක්නේ. මුදල් එක්කනේ යන්නේ ලෝකේ හැම දෙයක් මොන ප්‍රශ්නයක් ආවත් මුදල්නේ මූලික වෙලා තියෙන්නේ. එතකොට ඒ දේවල් කළමනාකරණය කරගන්න ඔය දත්ත කියන දේවල් ලෝකේ මොනවද වෙන්නේ අප්ඩේට් කියන දේවල් ගොඩාක් දුරටම වැදගත්. ඉතින් පාසල් යන අයටත් මම කියන්නේ ඒ හැම දෙයක් පිළිබඳව අවධානයෙන් ඉන්න. කියන්නේ අනවශ්‍ය දේවල් අපි නිකන් ඔළුවේ දාගන්නවට වඩා අපි වැදගත් ලෝකේ අපිට අපේ ජීවිතය හදාගන්න සහ අපේ අධ්‍යාපන කටයුතු වලට මේ දේවල් වැදගත් වෙන්නේ කොහොමද කියන එක බලන්න. ඕක ගොඩාක් දුරට දන්නවා ඔය උසස් පෙළ ආර්ථික විද්‍යාව එහෙම කරන අයට ගොඩාක් දුරටම වැදගත් ආර්ථිකය මොනවද වෙන්නේ කියලා මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි යන කාලේ නම් ඒ අදාළ එක්සෑම් වලට ඒ ලෝකේ මේ දවස්වල මොනවද වෙන්නේ කියලා වෙනම ප්‍රශ්න එනවා ලකුණු හම්බෙන්න. දැන් ඒකයි අප්ඩේට් වීමේ වැදගත්කමක් තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔබතුමාට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? ඔව් ඇත්තටම ගොඩක් දුරටම දැන් මේ වගේ වැඩසටහන් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අනාගතේ බුද්ධිමත් දරුවෝ පිරිසක් එන්න ඕනේ සමාජයට. ඉතින් එතරම්දි ගොඩාක් දුරටම වැදගත් වෙනවා විනය කියන දේ. එතකොට දැන් මම ඉන්න සෙක්ටරෙන් බැලුවොත් මූල්‍ය විනය. කියන්නේ අපි මූල්‍ය විනය කියලා කියන්නේ අපි ගන්න මුදල් අපි කොහොමද පරිහරණය කරන්නේ. අනවශ්‍ය ලෙස ඒ දේවල් කරනවා නම් අපි ඔහේ ඒ දේවල් විනාශ කරනවා නම් අපි ඒක අනාගතයට ගොඩාක් දුරටම බලපානවා. ඉතින් අපි දැම්ම තියා දැනගන්න ඕනේ අපි මුදල් අපිට දැන් ගෙදරින් සල්ලි කීයක් හරි උදේට දෙනවා නම් තමන්ගේ වැඩ කටයුතු මොනවා හරි පොතක් ගන්න පෑනක් ගන්න ඒ ඉතුරු සල්ලි මොකද වුනේ? ඒතර ඒ සල්ලි මම අම්මට තාත්තට ආපහු ගිහින් දෙනවා නම් එහෙම නැත්තම් මොනවද ඒකට මං කරේ? ඒ දේවල් කියලා ඒ දේවල් වලින් දෙමාපියන්ව දැනුවත් කරලා. ඉතින් ඒක ගොඩක් දුරටම වැදගත් වෙනවා. මේ ඒ දේවල් අපි කරගෙන යද්දි මොකද අපේ ජීවිතේට වැදගත්ම දෙයක් තමයි විනය. දැන් විනය පැත්තෙන් අපි ගත්තාම දැන් ඔය මං කියව මූල්‍ය විනය ඔය පැත්තෙන් අපේ හම්බෙන මුදල් කොහොමද කළමනාකරණය කරගන්නේ? අනිත් පැත්තෙන් අපිට පුළුවන් නම් අපිට මේ මහා ලොකු දේවල් රට වෙනුවෙන් කරන්න නෑ. පාසල් දරුවෝ වශයෙන් කරන්න ඕනේ ඇත්තටම අපි යද්දි හරියට අපි මොනවා හරි ටොෆියක් කාලා ටොෆි කොලේ බිම දාන්න නැත්තම් අපි හරියට කහ ඉර සුදු ඉරනේ තියෙන්නේ සුදු ඉර පාවිච්චි කරලා පාර මාරු වෙනවා නම් පාරේ හරි විදිහට නැත්නම් බස් එකේ හරි විදිහට අපි යනවා නම් පාරට ඔය දැන් පේනවනේ කෙල ගහන්න නැතුව ඒ විදිහට යනවා අපිට ඉස්සල්ලාම ඒ දේවල් පුරුදු වෙන්න ඕනේ. මම කියන්නේ ළමයින්ට ඒ දේවල් පුරුදු වෙන්න. මොකද අපි අධ්‍යාපනය සමහර වෙලාවට අපි ඒ කිසිම දෙයක් පුරුදු වෙන්නේ නැතුව රටට කියන්නේ අපි කරන්නේ හොඳම නැති දේවල් නෑ. කොහේ මේවා කරන හැබැයි ඒම කරලා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. අවසානයේ අපි ඔච්චර ඉගෙනගෙන කොච්චර හොඳට ගිහිල්ලා කොච්චර ඉහළ ජොබ් එකක් කරත් වැඩක් නැහැ. අපි අවසානයේ ඒ පාසල් යන කාලේ අර විදිහ හරි දේවල් කරේ නැත්නම් අපි අපි සාමාන්‍යයෙන් ගෙදර ඉඳගෙන අපේ දෙමව්පියොන්ට කීකරුව ඒ වැඩ කටයුතු ටික කරගන්නේ නැතුව කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අවසානයේ අපි අර රටට අවශ්‍ය පුද්ගලයෙක් වෙන්නේ. දැන් දන්නවා මේ දවස්වල පාසල් ළමුණුත් ඔක්කොම දන්නවා මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා මේ අලුතෙන් ආපු රජයේ පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් එතනදී ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකා කිව්වහම පිරිසුදු කිරීම විතරක් නෙවෙයිනේ. පිරිසුදු වෙන්න ඕනේ අපේ මනසේ ඉඳන්ම. අපි හැමදේම අපි හරි විදිහට අපි කාටවත් අපි අවංකව වැඩ කටයුතු කරන්න ඕනේ. කාටවත් බොරු කරන්න හොඳ නැහැ. එතකොට අපි රට වෙනුවෙන් අපිට මේ රට වෙනුවෙන් මං අරව කරා මෙව්ව කරා කියලා එළියට බැහැලා එහෙම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කරන්න ඕනේ අපි හරි දේ. අපි රටට හානියක් නොවන කිසි දෙයක් කරන්න නැතුව අපි විනය ගොඩක් දුරටම මූලිකව තියාගෙන කටයුතු කරන්නේ ගොඩාක්ම වැදගත් මේ කාලේ. මොකද අපි හිතනවා මේ අපේ රටේ මේ තියෙන පරිහානියටත් ගොඩාක් දුරටම වග කියන්න ඕනේ. අපි අර ඒ විනයක් නැතුව ඔහේ යන දරු පිරිසක් අතීතයේ බිහි වුණා. ඉතින් මේක මෙතනින් ගන්න අතර වෙලා ඉදිරියට යන්න විදිහ අපිට පාසල් යන අයට ඇත්තට මට ගොඩාක් දුරටම කියන්න තියෙන දේ තමයි තමන් හරි විදිහට තමන්ගේ කටයුතු ටික කරගන්න. තමන් අධ්‍යාපනය විතරක්ම නෙවෙයි මූලික වශයෙන් අර දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතින් ඉගෙන ගන්න එක කොටසක්. අර දේවල් කොච්චර නැතුණත් වැඩක් නැහැ. අපි ඉගෙනගෙන ඉවරලා ගිහිල්ලා තියෙන්නේ වෙනම කෙනෙක් නම් එළියට. ඒ කියන්නේ ඒ කෙනාගෙන් රටට හානිය නැහැ. දැන් පේනවනේ කොච්චර ඉගෙන ගත්තත් දරන්නේ අපිට මාධ්‍යවල එනවනේ සමහර මේ හොඳට ඉගෙනගෙන කරන්නේ අවශ්‍ය නැති දේවල්. හොරකම් කරනවා, ඒ දේවල් කරනවනේ. ඉතින් එහෙම නෙවෙයි. තමන් හරි විදිහට තමන්ගේ කටයුතු ටික කරගන්න. මොකද ඒක තමයි රට වෙනුවෙන් අලුත් ඉස්කෝලේ යන අයට කරන්න තියෙන හොඳම දේ ඉගෙන ගන්නත් එක්කම විනය ඒ දේවල්
ගැන හොඳ කල්පනාවෙන් ඉඳලා වැඩ කටයුතු ටික කරගන්න කියන එක. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකේදී ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපිට ඒ දැනුම ලබා දුන්න ඔබතුමාටත් බොහොම ස්තුතියි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.